මේ ප්‍රදේශයට අයිති වෙන්න බෑ. හරිද? ඒ රවුමට මේ ප්‍රදේශය ගන්න බෑ. ඊට පස්සේ උසස් පෙළ අසමත් ගැහැණු ළමුන්ගෙන් කොටසකට ටැබ් ලැබෙනවා කියලා කියනවා. ඒතර උසස් පෙළ අසමත් ගැහැණු ළමයි ඉන්නේ මෙන්න මේ 20 ඉන්න ප්‍රදේශනේ. මේකෙන් කොටසක් ටැබ් ලැබෙන රවුමට අයිති වෙන්න ඕන. ඒ වගේම උසස් පෙළ සමත් පිරිමි ළමයින්ගෙන් කොටසකට ටැබ් ලැබෙනවා කියලා කියනවා. ඒතර උසස් පෙළ සමත් පිරිමි ළමයි ඉන්නේ මේ ප්‍රදේශනේ. මේකෙන් කොටසක් ඔය ටැබ් ලැබෙන ළමුන් රවුමට අයිති වෙන්න ඕන. මේ සම්පූර්ණ මේ ප්‍රදේශය අයිති වෙන්න ඕන. මේකෙන් කොටසක් අයිති වෙන්න ඕන. මේකෙන් කොටසක් අයිති වෙන්න ඕන. මේ පිට ටික අයිති වෙන්නේ නැහැ. කොහොමද මම ওই රවුම ගහන්න ඕන? දැන් රවුම මැවෙනව නේද? කොහොමද ගහන්න ඕන කියන්නකෝ බලන්න. මෙන්න මෙහෙමයි. මම වෙන පාටකින් අඳින්නන්නේ. මෙන්න මේ විදියට නේද එන්න ඕන. ඔය උපකුලකය මේ විදියට නේද එන්න ඕන. දැක්ක නේද? ඔය උපකුලකේ එන්න ඕන මෙන්න මේ විදියට. බලන්න. නේද? බලන්න. මේක තමයි ටැබ් ලැබෙන අය. හරි ටැබ් ලැබෙන ළමයි. බලන්න. මේක තමයි ටැබ් ලැබෙන ළමයි. උසස් පෙළ සමත් ගැහැණු ළමයි ඔක්කොම ටික මේ රවුමට අයිති. උසස් පෙළ අසමත් පිරිමි ළමයි ප්‍රදේශය මේ රවුමට අයිති නෑ. උසස් පෙළ මේ අසමත් ගැහැණු ළමයි මේ ටිකේ ඉන්නනේ. ඒකෙන් කොටසයි. උසස් පෙළ සමත් පිරිමි ළමයි ඉන්නේ. ඒකෙන් කොටසයි. හරි? හරි. ඔන්න ඕක තමයි ඒ කොටස. හොඳයි. තුන්වෙනි ගානේ ඒ කොටස. ඊට පස්සේ B කොටස දිහා බලන්න. B කොටස කියනවා ටැබ් ලබා ගන්නා මුළු ගණන 18කි. ටැබ් ලබා ගන්නා මුළු ගණන 18කි. ටැබ් ලැබෙන මුළු ගණන 18කි. එමනම් මෙන්න මේ සම්පූර්ණ රවුම මේ මුළු රවුම 18යි. හොඳයි. ඒක මතක තියාගන්න. මේ සම්පූර්ණ රවුමම 18යි. මේ ප්‍රදේශ තුනේම ඉන්න ඕන 18යි. ටැබ් ලබා ගන්න මුළු සිසුන් ගාන 18යි. හරිය? ටැබ් ලැබෙන මුළු ළමුන් ගණන 18කි. ඉන් උසස් පෙළ අසමත් 5 දෙනෙකුට ටැබ් ලැබේ. ඉන් උසස් පෙළ අසමත් 5 දෙනෙකුට ටැබ් ලැබේ. දැන් මේ ටිකේනේ දැන් උසස් පෙළ අසමත් ගැහැණු ළමුන් 5 දෙනෙකුට ටැබ් ලැබේ. ඒතර මේ දැන් උසස් පෙළ අසමත් ගැහැණු ළමුන් ඉන්නේ මෙන්න මේ 20නේ නේද? ඒ 20න් 5 දෙනෙක් දාන්න ඕන ටැබ් ලැබෙන රවුමට. නේද? දැන් මෙන්න මේ ටිකේ තමයි උසස් පෙළ දැන් ඔයාලා මේ ටැබ් ලැබෙන රවුම අමතක කරන්නකෝ. මේ ටිකේ තමයි උසස් පෙළ අසමත් ගැහැණු ළමුන් 20ක් හිටියානේ. ඊට පස්සේ ඔය 20න් 5 දෙනෙකුට ටැබ් ලැබෙනවා. එමනම් ඔය 20න් 5 දෙනෙක් දමන්න ඕන අපි ටැබ් ලැබෙන රවුමට. හරිද? තේරුණාද? ඊට පස්සේ එතනින් 20න් 5ක් ගියා නම් මේ ටිකේ 15යි. ටැබ් ලැබෙන්නේ නැති උසස් පෙළ අසමත් ගැහැණු ළමයි. ඊට පස්සේ මෙතෙන්ට එන්න ඕන ගාන හොයා ගන්න පුළුවන්. මේ ප්‍රදේශ 3යි ටැබ් රවුමට තියෙන්නේ. ඒ තුනේම එකතුව 18ක් වෙන්න ඕන. ටැබ් ලැබෙන මුළු ළමුන් ගාන 18 හින්දා. මෙතන 10යි 5යි 15යි 18න් 15ක් අඩු කරාම 3යි. එහෙනම් මේ ටිකට එන්න ඕන 3යි. මේ 3 මෙන්න මේ ප්‍රදේශය මොකද්ද? මේ ප්‍රදේශය තමයි උසස් පෙළ සමත් පිරිමි ළමුන් ඉන්න ප්‍රදේශය. අන්න 3 දෙනෙකුට ටැබ් ලැබෙනවා. ඒතර උසස් පෙළ සමත් පිරිමි ළමුන් 7 දෙනයිනේ. ඒ 7න් 3 දෙනෙකුට ටැබ් ලැබුණා නම් 4 දෙනෙකුට ටැබ් ලැබෙන්නේ නැහැ. ටැබ් ලැබෙන්නේ නැති උසස් පෙළ සමත් පිරිමි ළමුන් 4යි. හරිද? ඊළඟට අපෙන් අහන ප්‍රශ්නේ තමයි උසස් පෙළ සමත් පිරිමි ළමුන් කී දෙනෙකුට ටැබ් ලැබේද? උසස් පෙළ සමත් රවුමට අයිති පිරිමි ළමුන් මේ ගැහැණු ළමුන් රවුමෙන් පිට 7 දෙනෙක් හිටියානේ.
ඒ 7 දෙනාගෙන් කී දෙනෙකුට ටැබ් ලැබේද? 3 දෙනෙකුටයි. නේද? 3 B කොටසට එන්නේ 3යි. 3 දෙනෙකුටයි. එතන ටැබ් ලැබෙන්නේ 3 දෙනෙකුටයි. හරි. තේරුණා නේද මේ ප්‍රශ්නේ? හරි. දැන් පස්වෙනි ගැටලුව බලන්න. එක්තරා ගොවි ජන පදයක ගොවි මහතුන් 100 දෙනෙකුගෙන් යොත් නියදියකින් ලබාගත් තොරතුරු අනුව පහත අසම්පූර්ණ වෙන් රූප සටහන දක්වලා තියෙනවා. හරිද? මෙන්න මේ කැපිටල් A කියන්නේ මොකද්ද? V වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශය නේ. මේ වෙන් රූප සටහනේ. මේ B කියන්නේ මොකද්ද? බඩ ඉරිඟු වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශය. මේ C කියන්නේ මොකද්ද? මිරිස් වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශය. මිරිස් වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශය. දැන් මම ඔය ගණන හදාන්න කලින් ඔයාලගෙන් ප්‍රශ්න දෙකක් අහන්නම්. දැන් මේ වෙන් රූප සටහන දිහා බැලුවම ඔයාලට කියන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. ශනිකව ඔළුවට එන දෙයක් කියන්න බලන්න. බඩ ඉරිඟු වගා කරන සියලු දෙනාම V වගා කරනවා. නේද? බඩ ඉරිඟු වගා කරන අය පෙන්නන B රවුම සම්පූර්ණයෙන්ම ඉන්නේ ඒ රවුම ඇතුළේනේ. නේද? එහෙනම් V නේද? ඒතර බඩ ඉරිඟු වවනව නම් අනිවාර්යෙන් ඒ සැවොම Vත් වගා කරනවා. ඒ කියන්නේ B කියන්නේ ඒගේ උපකුලකයක්. නේද? නේද? ඒගේ අවයව වලින් කොටසක් තමයි B ගේ අවයව. ඒක අපිට ලියන්න පුළුවන් B උපකුලකයකි A කියලා. නේද? අපිට අපෙන් අහනවනම්. හරිද? එමනම් B කියන්නේ ඒගේ උපකුලකයක්. බඩ ඉරිඟු වගා කරන හැම V වගා කරනවා. ඊට පස්සේ තව එකක් කියන්න බානේ මේ කියන්න පුළුවන් දෙයක්. මෙන්න මේ B කියන රවුමයි C කියන රවුමයි දිහා බලලා බඩ ඉරිඟු වගා කරන කිසිම කෙනෙක් මිරිස් වගා කරන්නේ නැහැ. නේද? මේ රවුම් දෙක එකිනෙක ඡේදනය වෙන්න නෙවෙයි තියෙන්නේ. එමනම් මේ B හා C කුලක දෙකට කියන විශේෂ නමක් තියෙනවා. ඔයාලා දන්නවද ඒ කියන නම? වියුක්ත කුලක. වියුක්ත කුලක. පොදු අවයව නැති කුලක වලට කියන නම මොකද්ද? වියුක්ත කුලක කියලානේ. එමනම් B හා C කුලක දෙක වියුක්ත කුලක දෙක. ඒක තමයි අපිට කියන්න පුළුවන් කාරණා. දැන් මම මේ ප්‍රශ්න අහන්න කලින් ඔයාලා මේ ප්‍රදේශ හඳුනනවද කියලා බලන්න මම ප්‍රශ්න කීපයක් අහන්නම්කෝ. මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නේ කවුද? මෙන්න මේ ටිකේ ඉන්නේ කවුද? V සහ මිරිස් වගා කරන අය. බොහොම හොඳයි. මේ 25 දෙනා මිරිස් පමණක් වගා කරන V වගා කරන්නේ නැති මිරිස් වගා කරන. V වගා කරන්නේ නැත්නම් බඩ ඉරිඟු කොහොමත් වගා කරන්නේ නැහැ. නේ? එතන මේ රවුමේ බඩ ඉරිඟු වගා කරන. නැත්නම් බඩ ඉරිඟු සහ V වගා කරන. නේ? බඩ ඉරිඟු සහ V වගා කරන. ඊට පස්සේ මෙන්න මේ ටික බොහොම හොඳයි. V පමණක් වගා කරන. V රවුමට විතරයි, ඒ රවුමට විතරයි ඇති. B C රවුම් වලින් පිට. එමනම් V පමණක් වගා කරන. එමනම් දැන් ඔයාලා හොඳටම මේ වෙන් රූප සටහනේ එක් එක් ප්‍රදේශ අඳුරනවා. දැන් බලන්න මෙන්න මෙහෙම තියෙනවා පළවෙනි ප්‍රශ්නේ. රූපයට අනුව අවයව 25ක් ඇතැයි දැක්වෙන උපකුලකය විස්තර කරන්න. මේ අවයව 25ක් දක්වලා තියෙන උපකුලකය විස්තර කරන්න. මේ ප්‍රදේශය මොකද්ද? මේ 25 දෙනා කවුද? ඔයාලා කිව්වා. කවුද? C රවුමට විතරයි නේද මේ 25 අයිති වෙන්නේ? ආන්න කොහොමද අපි කියන්නේ? මිරිස් පමණක් වගා කරන. ලියන්න. මිරිස් පමණක් වගා කරන ගොවීන්. නේ? මිරිස් පමණක් වගා කරන ගොවීන්. ඒගොල්ලෝ V වගා කරන්නේ නැහැ. V වගා කරන රවුමෙන් එළී ඉන්නේ නේ. නේද? හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා මෙහෙම ඔයාගෙන්. මිරිස් වගා කරන ගොවීන් 38ක් නම් මිරිස් වගා කරන මුළු ගොවීන් ගාන 38යි. හරිද? මේ දෙකම
38යි. මිරිස් වගා කරන ගොවීන් 38ක් නම් වී හා මිරිස් කියන වර්ග දෙකම වගා කරන ගොවීන් කීයද? මිරිස් වගා කරන ගොවීන් 38 දෙනාගෙන් වී වගා කරන ගොවීන් කීයද කියලා තමයි අහන්නේ. දැන් වී සහ මිරිස් වගා කරන ගොවීන් ඉන්නේ මෙන්න මේ ප්‍රදේශෙනේ. මේ ප්‍රදේශයට එන්න ඕන ගානනේ අහන්නේ. මේ දෙකම ගත්තම තමයි 38 තියෙන්නේ නේ. එමනම් 38න් අඩු කරන්න ඕන කීයක්ද? 25ක්. 38න් 25ක් අඩු කරාට පස්සේ කීයද? 13යි. එමනම් මෙන්න මේ ප්‍රදේශයට එන්න ඕන ගාන කීයද? 13යි. එමනම් දෙවෙනි ප්‍රශ්න විදියට අපි ලියන්නේ කීයද? 13යි. දෙවෙනි ප්‍රශ්න විදියට ලියන්නේ 13යි. දෙවෙනි ප්‍රශ්නේ 13යි. ඊළඟට තුන්වෙනි කොටස. නේද? තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස මෙහෙම අහනවා වී වගා කරන පිරිස 68ක් නම්. වී වගා කරන සම්පූර්ණ පිරිස 68ක් නම්. වී රවුමම 68යි. වී වගා කරන පිරිස 68ක් නම් දී ඇති භෝග වර්ග 3 හැර වෙනත් භෝග වගා කරන පිරිස කොපමණද? එතකොට මේ භෝග 3 හැර වෙනත් භෝග වගා කරන අය ඉන්නේ මෙන්න මේ ප්‍රදේශෙනේ. එතන මෙන්න මේ ප්‍රදේශයට එන්න ඕන ගාන කීයද කියලා තමයි අපෙන් තුන්වෙනි ප්‍රශ්න විදියට අහන්නේ නේ. තුන්වෙනි ප්‍රශ්න විදියට අපෙන් අහන්නේ එහෙමයි. දැන් අපි කොහොමද මේ ප්‍රදේශයට එන්න ඕන ගාන හොයන්නේ? අපිට මෙහෙම හොයන්න පුළුවන්. අපි දන්න ඕනේ මේ සම්පූර්ණ වී රවුමම කීයද කියලා. කීයද? 68යි. එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනක් තියෙනවා. 1යි 2යි මේ 13යි ති ප්‍රදේශයයි ඔක්කොම 68යි. 68යි මෙතන 25ක් තියෙනවා. 68යි 25යි එකතු කරාට පස්සේ කීයද? 68යි 25යි එකතු කරන්න ඕන. කීයද එකතු කරාට පස්සේ? 93යි. නේ? මෙතන 1යි 93යි. නේද? 93යි. නේද? 93යි. එහෙමනම් මේ ඔක්කොගේම ප්‍රදේශයේ ඉන්නවා 93ක්. මෙතන කියනවා ඔක්කොම ගොවි 100ක් ඉන්නවා කියලා නේ. එමනම් මේ ඔක්කොගේම ප්‍රදේශවල ඉන්නවා 93ක්. මේ ප්‍රදේශ වලින් පිට ඉන්නේ මෙන්න මේ ටිකේ. මේ ටිකේ ඉන්න ටිකත් එක්ක ඕන 100ෙන්න. 100ෙන් 93ක් අඩු කරාම 7යි. එකක්වත් වගා කරන ගොවීන් ඉන්නවා 93ක්. මේ භෝග වලින් එකක්වත් කිව්වා එකක් විතරක් වගා කරන. දෙකක් විතරක් වගා කරන මේ වෙන් රූප සටහනට අනුව භෝග වර්ග තුනම වගා කරන කවුරුවත් නැහැ. මේ ඔක්කොම 93ක් ඉන්නවා. එකක්වත් වගා කරන්නේ නැති ඉන්න 7 දෙනෙක්. එතකොට මේ ඔක්කොගේම එකතුව 93න් 93 100ෙන් අඩු කරාම 7යි. එතකොට අපිට තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න වෙන්නේ 7යි කියලා. නේ? තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ ලියන්න වෙන්නේ කීයද? 7යි කියලා. හරි. දැන් හතරවෙනි ප්‍රශ්න දිහා බලන්න. දැන් හතරවෙනි ප්‍රශ්නේ බලන්න එක් වර්ගයක් පමණක් වගා කරන ගොවීන් 60ක් නම් බඩඉරිඟු වගා කරන ගොවීන් කීයද? දැන් මෙන්න මේ ටිකේ තමයි බඩඉරිඟු වගා කරන ගොවීන් ඉන්නේ නේද? දැන් අපිට පුළුවන් දැන් සම්පූර්ණ වී වගා කරන ගොවීන් අපි දන්නෝනේ 68යිනේ. ඒ රවුමට අයිති ප්‍රදේශයකනේ බඩඉරිඟු වගා කරන ගොවීන් ඉන්නේ. මෙතෙන්ට එන්න ඕන ගන්න යහන්නේ. ඒතර මේ ප්‍රදේශයයි මෙන්න මේ වී පමණක් වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශයයි නේ මෙතන 13යි මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ තමයි 68 එන්නේ. දැන් මෙතන 25යි කියලා තියෙනවා. 68 එන්නේ. ඉතින් අපිට පුළුවන් නම් වී පමණක් වගා කරන ගොවීන් ප්‍රමාණය හොයාගන්න. හරිද? වී පමණක් වගා කරන ගොවීන් ප්‍රමාණය හොයාගන්න පුළුවන් නම් අපිට බඩඉරිඟු වගා කරන ගොවීන් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අපි වී පමණක් වගා කරන ගොවීන් ගාන හොයාගන්න තමයි අර භෝග වර්ග එකක් පමණක් වගා කරන ගොවීන් 60යි කියලා දීලා තියෙන්නේ. අපි බලමුද භෝග වර්ග එකක් පමණක් වගා කරන ගොවීන් ඉන්න ප්‍රදේශය අපි හඳුනා ගමු. ප්‍රදේශ දෙකක් තියෙනවා. මේ ඉන්නේ මෙන්න මේ 25 දෙනා. නේ? මිරිස් පමණයි වගා කරන්නේ. ඒ කියන්නේ එක් භෝග වර්ගයක් පමණයි. ඒ වගේම මෙන්න මේ ප්‍රදේශය. මේ ප්‍රදේශයේ ඉන්නේ කවුද? වී පමණක් වගා කරන. ඒ කියන්නේ එක් භෝග වර්ගයක් පමණයි. එහෙමනම් මේ ප්‍රදේශ දෙකේම ඉන්න ඕන ගානනේ ඔය 60යි කියන්නේ නේ. නේ? මේ ප්‍රදේශ දෙකේම ඉන්න ඕන ගානේ 60යි කියන්නේ. භෝග වර්ග එකක් පමණක් කියන්නේ මිරිස් පමණක් සහ වී පමණක් වගා කරන ගොවීන් 60යි.
අන්න බලන්න මේ ප්‍රදේශ දෙකම 60යි මේක 25යි. දැන් 60ට අඩු ටික මෙන්න මේ ප්‍රදේශේ. නේද? එතන 60න් අඩු කරන්න ඕන කීයක්ද? 60න් අඩු කරන්න ඕන 25ක්. ඊට පස්සේ කීය දෙන්නේ? 35යි. එhmenan v පමණක් වගා කරන ගෝවීන් කී දෙනෙක් ඉන්නවද? 35 දෙනෙක් ඉන්නවා. v පමණක් වගා කරන ගෝවීන් 35ක් ඉන්නවා. මෙතන එක් භෝග වර්ග පමණක් කියන්නේ මිරිස් පමණක් සහ v පමණක්නේ. එතන මිරිස් පමණක් වගා කරන 25 නම් ඉතිරි 35 දෙනා තමයි v පමණක් වගා කරන අය. ඒ දෙක එකතු කරාම තමයි 60 එන්නේ. 25යි 35යි 60. නේ? දැන් අපෙන් අහන්නේ දැන් v පමණක් වගා කරන ගොවීන් කීයද කියලා නෙමෙයිනේ. අපෙන් අහන්නේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් කීයද කියලානේ. දැන් අපි කොහොමද බඩ ඉරිඟු වගා කරන ගොවීන් ගාන හොයන්නේ? බඩ ඉරිඟු වගා කරන ගොවීන් ගාන අපි හොයන්නේ කොහොමද? බලන්නකෝ මේ ප්‍රදේශය හොයන්නේ කොහොමද? මේ සම්පූර්ණ ප්‍රදේශයම 68යි v වගා කරන. ඒ ප්‍රදේශයට 13යි 35යි මෙන්න මේ බඩ ඉරිඟු වගා කරන ගොවීනුයි ඔක්කොම තමයි 68 කියන්නේ නේ. ඒතර අපි බලනවා දැන් මේ ප්‍රදේශ තුනෙන් මේ ප්‍රදේශ දෙකක ඉන්න ගොවීන් ගාන දාන්නවා. 35යි 13යි නේ. 35යි 13යි එකතු කරාට පස්සේ කීයද? 48යි. එhmenan මේ ප්‍රදේශ දෙකේ ඉන්නවා කී දෙනෙක්ද? 48. නේද? මේ ටිකේ ඉන්න ඕන අයත් එක්ක නේද 68 වෙන්න ඕනනේ. එhmenan 68න් අඩු කරන්න ඕන 48ක් නේ. කීයද? 20යි. අන්න බලන්න හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් කීයද? 20යි. බඩ ඉරිඟු වගා කරන ගොවීන් 20යි. දැන් බලන්න 20යි 35යි 13යි 68යි 13යි 25යි කීයද මෙතන 38යි නේ. 38යි. ඊට පස්සේ 68යි 25යි 7යි 100යි නේ. අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මෙන්න බලන්න ඒකේ අවසාන කොටස. මෙම ගොවි ජනපදයේ ගොවීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේදී බඩ ඉරිඟු පමණක් වගා කරන ගොවියෙක් වී නම් බඩ ඉරිඟු පමණක් වගා කරන ගොවි මහත්තයෙක් ඉඳලා තියෙනවා. මේ වෙන් රූප සටහන නම් අනු එහෙම නැහැ. නේ? එහෙනම් වැරදි විදියට තමයි තොරතුරු අරගෙන තියෙන්නේ. දැන් බඩ ඉරිඟු පමණක් වගා කරන කවුරුවත් දැනේ මෙතන. නේද? බඩ ඉරිඟු වගා කරන 20 දෙනාම වී වගා කරනවයි කියනලේ තොරතුරු අරගෙන තියෙන්නේ. එහෙම නෙවෙයිලු. බඩ ඉරිඟු විතරක් වගා කරන එක්කෙනෙක් ඉඳලා තියෙනවලු. එයා වී වගා කරනවයි කියලා වැරදි විදියට තමයි තොරතුරු අරගෙන තියෙන්නේ. බඩ ඉරිඟු විතරක් වගා කරන ගොවි මහතෙක් කියනවා. අනේ නිවැරදි තොරතුරු දක්වන්න ඇඳපු වෙන් රූප සටහන තමයි මේ දීලා තියෙන්නේ. හරි? නිවැරදි තොරතුරු දක්වන්න දීපු වෙන් රූප සටහන. හරිද? මෙන්න මේකේ මේ තොරතුරු ටික දක්වන්න. දැන් මෙහෙමයි ළමයි. මෙන්න මේක බලන්නකෝ. දැන් බඩ ඉරිඟු පමණක් වගා කරන ගොවි මහත්මයෙක් ඉන්නවනේ. එහෙමනම් එතන බඩ ඉරිඟු වලට පමණක් අයිති ප්‍රදේශයක් ඉන්න ඕනනේ. ඒ ගොවි මහත්තයා දාන්න. නේ? ඒ කියන්නේ වීරවුමෙන් පිටට දාන්න ඕන නේද ඒ ගොවි මහත්මයා? වීරවුමෙන් පිටට දාන්න ඕන නේද? ඇයි වී වගා කරන්නේ නැහනේ? එහෙමනම් මෙන්න මේක තමයි මේ බඩ ඉරිඟු. හොඳේ මේක තමයි ඉරිඟු. හරිද? ඒතර ඉරිඟු වගා කරන 20ක් ඉඳලා තියෙනවා. ඔය 20න් එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ ඉරිඟු විතරයි. අර ඉස්සෙල්ලා තොරතුරු ලබා ගැනීමෙදී එයත් වී වගා කරනවයි කියලා අරගෙන තමයි සම්පූර්ණ බඩ ඉරිඟු රවුම වීරවුමට ඇවිල්ලා තිබුණේ. ඒතර එයා එන්න ඕන ඉරිඟු වලට පමණක් අයිති ප්‍රදේශයක. එහෙමනම් මෙතෙන්ට එන්න ඕන ගාන කීයද? 19යි. ඒ 19 වීත් වගා කරනවා. අනිත් ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වී වගා කරන 68යි මේක වී වගා කරන 68යි මෙන්න මේ ටිකේ ඉන්නේ වී පමණක් වගා කරන. එතන 35යි. මේක අපි මිරිස් ගමු. මේක මිරිස් වලට ගනිමු. මේ ටිකේ ඉන්නේ වී සහ මිරිස් වගා කරන 13යි. මෙතන ඉන්නේ 25යි මිරිස් විතරක් වගා කරන නේද? ඊට පස්සේ මෙතනින් 7. එකක්වත් වගා කරන්නේ නැති.
ඔන්න ඔය විදිහට තමයි මේ වෙන් රූප සටහන සම්පූර්ණ. අර මේ 20 දෙනාගෙන් එක්කෙනෙක් පිටට දැම්මා. එච්චරයි වෙන්නේ. නේද? 20 දෙනාගෙන් එක්කෙනෙක් පිටට දැම්මා. හරි. ඒ අපි සාකච්ඡා කරේ 5 වෙනි ගැටලුව. හරි. ඔන්න 6 වෙනි ගාන බලා ගන්න. දැන් මෙන්න මෙහෙම තියෙනවා. එක්තරා උසස් පෙළ පන්තියක ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය විෂයන් හදාරන සිසුන් පිළිබඳ තොරතුරු නිරූපණය කිරීමට ඇඳි අසම්පූර්ණ වෙන් රූප සටහනක් මෙහි දැක්වේ. හරිද? මේකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ දැන් ගිණුම්කරණය හදාරන සිසුන් මෙන්න මේ රවුමෙන්නේ නිරූපණය කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ අනිත් උපකුලක දෙක නම් කරන්න කියලා. නේද? සර්වත්‍ර කුලකේ උපකුලක මේ හැම එක්කෙනාම. ඒ දෙක නම් කරන්න කියලා. මෙන්න මෙහෙම තොරතුරක් දීලා තියෙන්නේ. ව්‍යාපාර අධ්‍යයනය හදාරන සියලු දෙනාම ආර්ථික විද්‍යාව හදාරනවා. ඒ අනුව මේ රවුන්ඩ් දෙක මොකද්ද? ව්‍යාපාර අධ්‍යයනය මොකද්ද ආර්ථික විද්‍යාව කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේක බලන්න ව්‍යාපාර අධ්‍යයනය හදාරන සියලු දෙනාම ආර්ථික විද්‍යාව හදනවා. ව්‍යාපාර අධ්‍යයනය හදාරනව නම් ඒගොල්ලෝ ආර්ථික විද්‍යාව හදාරනවා. එම තමයි ව්‍යාපාර අධ්‍යයනය කියන රවුම ඉන්න ඕන ආර්ථික විද්‍යාව රවුම ඇතුළේනේ. නේ? නේද? ඒතර ඒකේ ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය ආර්ථික විද්‍යාව හදාරන අයගෙන් කොටසක් ඒ උපකුලකයක් නේ. ඒක නිසා මෙන්න මේක තමයි ඔයාලා ව්‍යාපාර අධ්‍යයනයට දමන්නේ. තේරුම් ගන්න. ව්‍යාපාර අධ්‍යයනයට දමන්නේ මෙන්න මෙයා. හරිය? මේක තමයි ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. හරිද? මේ රවුම තමයි ආර්ථික විද්‍යාව. පැහැදිලිනේ? ඒක තමයි පළවෙනි ප්‍රශ්න දෙක. හරිය? මේ රවුම් දෙක නම් කරන්න කියලා. ඒක දෙවෙනි කොටස කියන්නේ මොකද්ද? පහත තොරතුරු මේ වෙන් රූප සටහනේ නිරූපණය කරන්න. මොනවද දෙන තොරතුරු? 45 දෙනෙක් ගිණුම්කරණය හදාරනවලු. එතන ගිණුම්කරණය හදාරන අය ඉන්නේ මෙන්න මේ රවුමනේ. එතන ඒක 45යි. හරි. ඊට පස්සේ 30 දෙනෙක් ව්‍යාපාර අධ්‍යයනය හදාරනවලු. ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය මේ ප්‍රදේශ දෙකමනේ 30යි. ඊට පස්සේ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරනවලු. එනේ ආර්ථික විද්‍යාව රවුමට විතරක් අයිති ප්‍රදේශයේ ඉන්නේ මෙන්න මේ ප්‍රදේශයනේ. ඒ ප්‍රදේශයේ 18යි කියලා කියන්නේ. නේද? දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ওই විදිහට නේද ගත්තේ? ඔව් හරි. ඊළඟට ඒකේ තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසනේ නේ? ඔව්. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් හදාරන සිසුන් නිරූපණය කරන ප්‍රදේශය අඳුරු කර දක්වන්න. විෂයන් දෙකක් පමණක් හදාරන සිසුන් නිරූපණය කරන්න. විෂයන් දෙකක් පමණක්. මෙන්න මේ බලන්න මේ ප්‍රදේශය. මේ ප්‍රදේශය බලන්න. මේ ප්‍රදේශයේ ඉන්නේ ආර්ථික විද්‍යාව හදාරන අය, ඒ වගේම ගිණුම්කරණය හදාරන අය. ඒ ප්‍රදේශය ව්‍යාපාර අධ්‍යයනය රවුමට අයිති නැහැ. එවනම් ව්‍යාපාර අධ්‍යයනය හදාරන්නේ නැති අය. එවනම් මේ ටිකේ ඉන්නේ කවුද විස්තර කරන්න බලන්න. ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය පමණක් හදාරන අය. විස්තර කරන්න. ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය පමණක්. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය හදාරන්නේ නැහැ. ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය පමණක් හදාරන අය පිරිස තමයි මේ ටිකේ. එතන මම ඔයාලගෙන් ඇහුවොත් මෙහෙම ඔය පමණක් කියන්නේ නැතුව ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය හදාරන අය කොහෙද ඉන්නේ? ඒ ටික අඳුරු කරන්නයි කිව්වා. ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය හදාරන අය. ඒ ව්‍යාපාර අධ්‍යයනය හදාරුවත් එකයි නැතත් එකයි. එහෙමනම් මෙන්න මේ ප්‍රදේශ දෙකම නේ? ඔය ප්‍රදේශ දෙකම අපි විස්තර කරන්නේ කොහොමද? ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය හදාරන. දැන් මේ ප්‍රදේශය මොකද්ද? ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය පමණක් හදාරන නේ? ආර්ථික විද්‍යාව සහ ගිණුම්කරණය පමණක් හදාරන මෙන්න මේ ප්‍රදේශය. ඒ කියන්නේ විෂයන් දෙකක් පමණක් හදාරන ප්‍රදේශයක්.
විෂයන් දෙකක් පමණක් හදාරන තව ප්‍රදේශයක් තියෙනවා. විෂයන් දෙකක් පමණක් හදාරන පිරිස ඉන්න තව ප්‍රදේශයක් තියෙනවා. ඒ කොහේද? මෙන්න මේ ප්‍රදේශය. නේ? නේද? ඒ ප්‍රදේශයේ ඉන්නේ කවුද? ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව පමණයි. يعني ගිණුම්කරණය හදාරන්නේ නැහැ. ගිණුම්කරණයේ රවුමෙන් පිට. ව්‍යාපාර අධ්‍යයනයේ රවුමට අයිති. එහෙමනම් ආර්ථික විද්‍යා රවුමට කොහොමත් අයිති. එහෙමනම් මේ ප්‍රදේශයේ ඉන්නේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය පමණක් හදාරන, ඒ කියන්නේ විෂයන් දෙකක් පමණයි. මේ ප්‍රදේශයේ ඉන්නේ ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව පමණක් හදාරන ඒ විෂයන් දෙකක් පමණයි. එහෙනම් මේ ප්‍රදේශ දෙක තමයි ඔයාලා අඳුරු කරලා පෙන්වන්න ඕන. නේද? හරි. දැන් ඊළඟට අහන ප්‍රශ්නය. ශිෂ්‍යයින් 55 දෙනෙක් ව්‍යාපාර අධ්‍යයනය හෝ ගිණුම්කරණය හදාරයි නම් විෂයන් තුනම හදාරන අය කීයද? 55 දෙනෙක් ව්‍යාපාර අධ්‍යයනය හෝ ගිණුම්කරණය හදාරයි නම් විෂයන් තුනම හදාරන අය කීයද? දැන් ඔයාලා තේරුම් ගන්න දැන් විෂයන් තුනම හදාරන අය ඉන්නේ කොහෙද? මෙන්න මේ ටිකේ තමයි විෂයන් තුනම හදාරන අය ඉන්නේ නේ. නේද? රවුම් තුනටමයි තියෙන්නේ මේ ප්‍රදේශේ. ආර්ථික විද්‍යාව හදාරනවා, ව්‍යාපාර අධ්‍යයනය හදාරනවා, ගිණුම්කරණය හදාරනවා. ඒතර මේ ටිකේ තමයි විෂයන් තුනම හදාරන අය ඉන්නේ. ඒතර මේ ටිකට එන්න ඕන ගාන කීයද කියලා තමයි අහන්නේ. දැන් මේකේ අපිට කියනවා ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය 55යි කියලා. ඔයාලා අඳුන ගන්න බලන්න ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය ඉන්න ප්‍රදේශය. ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය. ඒතර ගිණුම්කරණය විතරක්, ව්‍යාපාර අධ්‍යයනය විතරක්, ගිණුම්කරණයයි ව්‍යාපාර අධ්‍යයනයයි දෙකම නේ. ආර්ථික විද්‍යාව ගැන මේක සඳහනක් නැහැ. මම පෙන්නන්නම් මෙන්න මේ ප්‍රදේශයේ තමයි ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය ඉන්නේ. මම ওই පාට කරලා තියෙන්නේ මොකද්ද? හෝ කියන්නේ මේලයනේ අනිත් එක. හෝ කියන්නේ මේලය. මේලය කියන්නේ ඔක්කොම කියන එක. ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය ඉන්නේ මේ ටිකේ. අපි මේ හෝ ලකුණ මොකද්ද? ඒකෙන් කියන්නේ මොකද්ද? තියරි පන්තියේදී වෙනම සාකච්ඡා කරා. මෙන්න මේ ටිකේ තමයි ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය ඉන්නේ. එතකොට මේ ඔක්කොගේම ප්‍රදේශයේ අගය කීයද? 55යි. මෙන්න මේ ටිකට එන්න ඕන ගාන්නේ අහන්නේ. මෙන්න මෙහෙම හදාන්න පුළුවන්. දැන් මේ ප්‍රදේශ ඔක්කොගේම අගය 55යිනේ. 55යි. මෙන්න මෙතන හොයා ගන්න පුළුවන් නේද දැන් අපිට? මෙන්න මෙතන හොයා ගන්න පුළුවන්. මේ ටිකයිනේ 55 කියන්නේ නේ. දැන් මෙන්න මේ ප්‍රදේශ ටිකයි මෙන්න මේ ප්‍රදේශයයි කියන්නේ ගිණුම්කරණය හදාරන පිරිසයි මෙන්න මේ ටිකයි තමයි 55 කියන්නේ. ඒතර මේ ප්‍රදේශය 45යි. 55න් මං 45ක් අඩු කරනවා. කීයද? 10යි. එහෙනම් මෙතෙන්ට එන්න ඕන ගාන කීයද? 10යි. නේ? මෙතෙන්ට එන්න ඕන ගාන 10යි. මේ ටික 45යි මේ ටික 10යි. එතෙන්දිනේ 55 වෙන්නේ. ගිණුම්කරණය හෝ ව්‍යාපාර අධ්‍යයනය හදාරන. එහෙමනම් කියන්න මෙන්න මෙතෙන්ට එන්න ඕන ගාන කීයද? 20යි. එතෙන්ට එන්න ඕන ගාන කීයද? 20යි. එතෙන්ට එන්න ඕන ගාන 20යි. ඔන්න ඔය විදියට තමයි දැන් අපෙන් අහන ඒක කීවෙනි ප්‍රශ්න විදියටද ඒක ඇහුවේ? හතරවෙනි ප්‍රශ්න විදියට. එහෙමනම් විෂයන් තුනම හදාරන පිරිස කීයද? 20යි. නේ? විෂයන් තුනම හදාරන පිරිස 20යි. දැක්කනේ ගත්ත විදිය? හරි. දැන් ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට අහන ප්‍රශ්නේ මොකද්ද? ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. මෙම විෂයන් තුන අතරින් ගිණුම්කරණය පමණක් හදාරන සිසුන් ගණන. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එන්න ඕන ගානනේ.
මේ ටිකේනේ ගිනුම්කරණය පමණක් හදාරන සිසුන් ඉන්නේ. ගිනුම්කරණය පමණක් හදාරන සිසුන් ගැනන ගිනුම්කරණය හැර ව්‍යාපාර අධ්‍යයනය හදාරන සිසුන් ගණන මෙන් දෙගුණයකි. ගිනුම්කරණය හදාරන්නේ නැතුව ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය කී දෙනයිද? 10යි. يعني මේ 10 ආර්ථික විද්‍යාවත් හදාරනවා. ගිනුම්කරණය හදාරන්නේ නැහැ. එහෙමනම් ගිනුම්කරණය පමණක් හදාරන පිරිස මෙන්න මෙතෙන්ට එන්න ඕන ගණන. ගිනුම්කරණය හැර ව්‍යාපාර අධ්‍යයනය හදාරන අය වගේ දෙගුණයක්ලු. 10 වගේ දෙගුණයක්ලු මෙතෙන්ට එන්න ඕන ගානනේ. එහෙමනම් මෙතෙන්ට එන්න ඕන ගාන කීයද? 20යි. නේ? එතෙන්ට එන්න ඕන ගාන 20යි. අපෙන් අහන්නේ ආර්ථික විද්‍යාව හදාරන අය කීයද? අපිට පුළුවන් නේද ළමයි මෙන්න මෙතෙන්ට එන්න ඕන ගාන හොයාගන්න. මෙතෙන්ට එන්න ඕන ගාන හොයාගන්න පුළුවන් නේ. කීයද මෙතෙන්ට එන්න ඕන ගාන? මේ මුළු ගිනුම්කරණයම හදාරන ගාන 45යි. එතනින් ගිනුම්කරණය පමණක් හදාරන 20යි. ගිනුම්කරණයත් එක්ක අනිත් විෂයන් තුනම හදාරනත් 20යි. ඒතර 20යි 20යි 40යි. ඉතිරි ටික නේද මෙතෙන්ට එන්න ඕන. එහෙනම් 45න් දැන් මේ තුනම 45යි මේ දෙක විතරක් 40යි. 45න් 40ක් අඩු කරාම 5යි. දැන් අපෙන් අහන්නේ ආර්ථික විද්‍යාව හදාරන මුළු ගණනනේ නේද? මෙන්න මේ මුළු රවුම මෙන්න මේ ටිකේ 18යි. හොඳයි. ඒ ටිකේ 18යි. මේ ටික 30යි. ඒ ටික කීයද? 30යි. මේ ප්‍රදේශේ 18යි. දැන් මේ රවුමේ තමයි ආර්ථික විද්‍යාව හදාරන අය ඉන්නේ නේ. මේ රවුමේ ඉන්නේ ඔක්කොම ආර්ථික විද්‍යාව හදාරන අයනේ. මේ ටික 18යි. මේ දෙකම 30යි. මේ කෑල්ල කීයද? 5යි. 5යි නේද? එතකොට එකතු කරාම කීයක් එනවද? 53ක් එනවා. නේද? එමන ආර්ථික විද්‍යාව හදාරන කී දෙනෙක් ඉන්නවද මෙතන? 53ක් ඉන්නවා. නේද? මේ ටික 18යි, 10යි 20යි 30යි, 5යි ඔක්කොම එකතුව 53. නේ? 53. හරි නේද? හරි. හරි දැන් අපි කුලක පාඩමෙන් අනතුරුව සම්භාවිතාව පාඩමේ ගැටළු විසඳීමට යන්නේ. ඔයාලා දන්නවා සම්භාවිතාවේ ගැටලුව එක පත්‍රයේ B කොටසේ ලකුණු 10ක් විදියට එන ගැටලුවක්. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලට උත්තර ලියන්න වෙන ප්‍රශ්නයක්. අනිත් එක ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකේ ලැබෙන්න පුළුවන් ප්‍රශ්න ආකාර දෙකකින් ලැබෙන්න පුළුවන්. ප්‍රධාන රුක් සටහනක් ඇසුරෙන් හෝ ලක්ෂ ප්‍රස්ථාරයකින්. අපි දැන් පළවෙනි ගාන ඉඳලා සාකච්ඡා කරගෙන යමු. දැන් ඔයාලගේ ටියුට් එකේ සම්භාවිතාවේ පළවෙනි ප්‍රශ්නේ බලන්න. එක්තරා දිනක දියවැඩියා රෝග සායනයකට රෝගීන් 36 දෙනෙක් පැමිණි අතර ඉන් 24ක් කාන්තාවන් විය. 36 දෙනාගෙන් 24 දෙනෙක් කාන්තාවන් විය. එම රෝගීන්ගෙන් පහෙන් දෙකක් වයස අවුරුදු 50 හෝ ඊට වඩා වැඩි වූහ. වයස අවුරුදු 50ට හෝ ඊට වඩා වැඩි ඒ ආපු රෝගීන්ගෙන් පහෙන් දෙකක්. දැන් පළවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ සායනයට පැමිණි කාන්තාවන් සංඛ්‍යාව මුළු පිරිසෙන් කවර භාගයක්ද කියලා. දැන් මෙන්න මෙහෙමයි. දැන් ඔයාලා බලන්න සායනයට පැමිණි මුළු ගණන 36යිනේ. සායනයට පැමිණි මුළු ගණන 36යි. මේ 36න් කාන්තාවන් ඉන්නේ 24යි. කාන්තාවන් ඉන්නේ 24යි. එවනම් 36න් 24යි. මේක සරල කරලා තියමු අපි 12න් බෙදලා 24 12න් බෙදුවම 2යි 36 12න් බෙදුවම 3යි. එමනම් මෙන්න මෙතන මේ සායනයට පැමිණි අයගෙන් 3න් 2ක් තමයි කාන්තාවන් වෙන්නේ. කාන්තාවන් ප්‍රමාණය 3න් 2ක්. මේක පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ. මේකේ දෙවෙනි ප්‍රශ්නය බලන්න. මෙම නියදියෙන් අහඹු ලෙස තෝරාගත් රෝගියෙකු පිරිමි අයෙකු හෝ ගැහැණු අයෙකු වීමේ සම්භාවිතාව දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් පහද දැක්වේ. හිස්තැන් පුරවන්න. හරිද?
දැන් මෙන්න මෙහෙම රුක් සටහනක් ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවනේ නේද? එකක් පිරිමි අනිත් එක ගැහැණු. පිරිමි ගැහැණු. හරිද? දැන් මෙතන හිස් තැන් දෙකක් දාලා තියෙනවා. දැන් මෙතන අහන්නේ අපේ පිරිමි අයෙකු වීමේ සම්භාවිතාව සහ ගැහැණු අයෙකු වීමේ සම්භාවිතාව මොකක්ද කියලා. දැන් බලන්න මෙතන ඔයාලට පේනවා ඇති අපි කලින් ප්‍රශ්නේ හොයාගත්තා පිරිමි මෙතන පැමිණෙන රෝගීන්ගෙන් කාන්තාවක වීමේ සම්භාවිතාව 3න් 2යි කියලා නේ. එhmenan මෙතෙන්ට අපිට 3න් 2 සටහන් කරන්න පුළුවන් නේ. එහෙනම් ගැහැණු අයෙකු වීමේ සම්භාවිතාව 3න් 2යි. ඒතර 3න් 2ක් ගැහැණු අයෙකු වීමේ සම්භාවිතාව නම් අපිට මෙතන පිරිමි අයෙකු වීමේ සම්භාවිතාව 3න් 1යි කියලා දාන්න පුළුවන්. අන්න බලන්න ගැහැණු අයෙකු පැමිණීමේ සම්භාවිතාව 3න් 2යි. එhmenan පිරිමි අයෙකු පැමිණීමේ සම්භාවිතාව 3න් 1යි කියලා සටහන් කරගන්න පුළුවන්. හරි. ඊළඟට ඒකේ දෙවෙනි කොටස බලන්න. ඒකේ දෙවෙනි කොටස කියන මෙහෙම. ඉහත දෙකෙන් තෝරාගත් රෝගියා වයස අවුරුදු 50 හෝ ඊට වඩා වැඩි 50ට අඩු රෝගියෙකු වීමේ සම්භාවිතාව දැක්වෙන රුක් සටහන මේ රුක් සටහනේ දීර්ඝ කරන්න. හරිද? දැන් මෙතනින් තෝරා ගන්න පිරිමි කෙනා වයස අවුරුදු 50 හෝ 50ට වඩා වැඩි වීම 50ට අඩු වීමේ සම්භාවිතාව කියන්න. දැන් 50 හෝ අනබන. මෙතනින් තෝරා ගන්න පිරිමි ළමයා එක්ක 50ට වැඩි වෙන්න පුළුවන්. 50ට වැඩි. يعني 50 හෝ 50ට වැඩි කියන එක තමයි මම 50ට වැඩි කියලා දාන්නේ. අනිත් එක 50ට අඩු. 50ට අඩු. හරිද? මෙතනින් තෝරා ගන්න පිරිමි ළමයා 50ට වැඩි කෙනෙක් වෙන්නත් පුළුවන් 50ට අඩු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු ළමයා ගැහැණු කෙනා මෙතනින් තෝරා ගන්න ගැහැණු කෙනා ඒත් 50ට වැඩි කෙනෙක් වෙන්න පුළුවන් 50ට වැඩි කෙනෙක් වෙන්න පුළුවන් 50 හෝ 50ට වැඩි කියන එක 50ට අඩු කෙනෙක් වෙන්න පුළුවන් 50ට අඩු කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේකේ මේ රුක් සටහන වල සම්භාවිතා ලකුණු කරමු. දැන් මේකේ 50ට වැඩි කෙනෙක් වීමේ සම්භාවිතාව 5න් 2යි. නේ? 50ට වැඩි කෙනෙක් වීමේ සම්භාවිතාව 5න් 2යි. එනම් 50ට අඩු කෙනෙක් වීමේ සම්භාවිතාව 5න් 1යි. ගැහැණුද පිරිමිද මෙතන අදාළ වෙන්නේ නැහැ 50ට අඩුද වැඩිද කියන්න. එනම් 50ට වැඩි වීමේ සම්භාවිතාව 5න් 2යි. 50ට අඩු වීමේ සම්භාවිතාව එහෙමනම් 5න් මෙතන 5න් 3යි. නේද? මෙතන 5න් 3යි. 5න් 2 නම් මෙතන 5න් 3යි. හරිද? 5න් 3යි. හරි. දැන් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අහඹු ලෙස තෝරාගත් රෝගියා 50 හෝ ඊට වඩා වැඩි කාන්තාවක වීමේ සම්භාවිතාව. මෙන්න මේ සිද්ධිය මොකද්ද? 50ට වැඩි පිරිමි අයෙකු වීමේ සිද්ධිය. මේ සිද්ධිය 50ට අඩු පිරිමි ළමයෙකු වීමේ සිද්ධිය. මේක ගැහැණු අයෙකු 50ට වැඩි. 50ට වැඩි ගැහැණු ළමයෙකු වීමේ සිද්ධිය. මේ සිද්ධිය 50ට අඩු ගැහැණු ළමයෙකු වීමේ සිද්ධිය. දැන් මේකේ අහන්නේ 50 හෝ 50ට වඩා වැඩි ගැහැණු අයෙකු වීමේ සම්භාවිතාවනේ. එහෙමනම් ඔයාලා හොඳට බලන්න මෙන්න මේ අවස්ථාවේ මෙන්න මේ සිද්ධියේ සම්භාවිතාව තමයි අහන්නේ. ගැහැණු කෙනෙක් 50 හෝ 50ට වඩා වැඩි. එමනම් ගැහැණු කෙනෙකු වීමේ සම්භාවිතාව 3න් 2යි 50 හෝ 50ට වඩා වැඩි කෙනෙකු වීමේ සම්භාවිතාව 5න් 2යි. මේ දෙක ගුණ කිරීමෙන් තමයි මේ අදාළ පිළිතුර ලබා ගන්නේ 4 වෙනි ප්‍රශ්නෙට. එහෙනම් බලන්න 4 වෙනි ප්‍රශ්නෙට පිළිතුර තමයි මෙතන 3න් 2යි 5න් 2යි ගුණ කරන්න ඕන. 3න් 2 ගුණ කිරීම 5න් 2. මෙතන 3 වරක් 5 15යි දෙවරක් 2 4යි. 15න් 4යි. එහෙනම් මෙතනින් අහඹු ලෙස තෝරා ගනු ලබන ළමයා තෝරා ගනු ලබන රෝගියා 50 හෝ 50ට වඩා වැඩි ගැහැණු ළමයෙකු වීමේ සම්භාවිතාව 15න් 4යි. හරි. මේකේ B කොටස බලන්න.
මේකේ B කොටස තියෙනවා මෙන්න මෙහෙම. ඉහත සායනයට පැමිණි රෝගියෙකුට වෛද්‍යවරයා වෙත යෑමට D1, D2, D3, D4 ලෙස දොරටු 4ක් ඇත. ඉන් ඕනෑම දොරටුවකින් ඇතුල් වී ඕනෑම දොරටුවකින් පිට වී යා හැක. ඇතුළත් වීමට හා පිටවීමට අදාළ නියැදි අවකාශය පහත කොටුදැලෙහි දක්වා කිසියම් රෝගියෙකු ඇතුල් වූ දොරටුව හැර වෙනත් දොරටුවකින් පිටව යාමට හැකියීමේ සම්භාවිතාව. දැන් බලන්න මෙන්න මේ කොටුදැලේ තමයි මේ නියැදි අවකාශය අපි සලකුණු කරන්නේ. මෙන්න මේක මම මෙන්න මේ අක්ෂය ගන්නවා ඇතුල් වීමට ඉඩකඩ තියෙන දොරටු. D1, D2, D3, D4 කියලා සංකේත කරලා තියෙනවා. එතකොට මේ අක්ෂය අපි ලකුණු කරලා තියෙන්නේ පිට වෙන්නට තියෙන දොරටු. අර දොරටු 4මයි D1, D2, D3, D4 කියන එක. මෙතන ඇතුල් වෙච්ච දොරටුවෙන්ම පිට වෙන්නත් පුළුවන්. හරිද? නේද? එහෙමනම් බලන්න මෙන්න මේකේ ලක්ෂ ලකුණු කරන්නේ මෙහෙමයි. මෙන්න මෙතන ලක්ෂය. එතන මේ ලක්ෂයෙන් කියන්නේ මොකද්ද? D1 කියන දොරටුවෙන් ඇතුල් වෙලා එම දොරටුවෙන්ම D1 දොරටුවෙන්ම පිටව යෑමනේ. මේ විදිහට සෑම ලක්ෂයක්ම මෙතන අපිට ලකුණු කරන්න පුළුවන්. සෑම ලක්ෂයක්ම ලකුණු කරන්න පුළුවන්. හොඳින් කල්පනා කරලා බලන්න. මෙතන සෑම ලක්ෂයක්ම අපිට ලකුණු කරන්න පුළුවන්. දැන් අපි මේ සිද්ධි කීපයක් ගැන බලමු. හරි. මෙන්න මේ අවසිද්ධිය මොකද්ද? D3 කියන දොරෙන් ඇතුල් වෙලා D1 කියන දොරෙන් පිටවීම. මේ සිද්ධිය මොකද්ද? මේ ලක්ෂයෙන් පෙනෙන සිද්ධිය. ඇතුල් වීම D1 කියන දොරටුව, පිටවීම D3 කියන දොරටුව. හරිද? එහෙමනම් බලන්න දැන් මේකේ අහන ප්‍රශ්නය කිසියම් රෝගියෙකුට ඇතුල් වූ දොරටුව හැර වෙනත් දොරටුවකින් පිටව යෑමට හැකියීමේ සම්භාවිතාව. දැන් ඔයාලා බලන්න දැන් මෙන්න මේ ටික බලන්න පොඩ්ඩක් මෙන්න මේ ලක්ෂ ටික බලන්න. මේ ලක්ෂ ටික මොකද්ද? පොඩ්ඩක් බලන්නකෝ. D1 කියන දොරටුවෙන් ඇතුල් වෙනවා D2 කියන දොරටුවෙන් පිටව යනවා. ඇතුල් වෙච්ච දොරටුවෙන්මයි පිටව යන්නේ. මේ සිද්ධිය D2 කියන දොරටුවෙන් ඇතුල් වෙනවා D2 කියන දොරටුවෙන්ම පිටව යනවා. D3 කියන දොරටුවෙන් ඇතුල් වෙනවා D3 කියන දොරටුවෙන් පිටව යනවා. D4 කියන දොරටුවෙන් ඇතුල් වෙනවා D4 කියන දොරටුවෙන්ම පිටව යනවා. දැන් මම මේ අපේ ප්‍රශ්නෙට අදාළ ලක්ෂ ටික නෙමෙයි. දැන් ඔය මම වෙන් කරලා තියෙන ලක්ෂවලට අදාළ සිද්ධිය තමයි ඇතුල් වෙන දොරටුවෙන්ම පිටවීමට අදාළ ලක්ෂ. දැන් මේකේ අහන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඇතුල් වෙන දොරටුවෙන් නෙවෙයි පිටව යෑමේ සම්භාවිතාව. එහෙමනම් මේ වෙන් කරපු ටිකට අනිත් ටිකනේ. මේ බලන්න මේක. D2කින් ඇතුල් වුණා D1කින් පිට වුණා. ඇතුල් වෙන්නේ වෙන එකකින් පිට වෙලා යන්නේ තවත් එකකින්. මේ බලන්න. D4 කියන දොරටුවෙන් ඇතුල් වුණා D2 කියන දොරටුවෙන් පිට වුණා. D4 කියන දොරටුවෙන් ඇතුල් වුණා D3 කියන දොරටුවෙන් පිට වුණා. D1 කියන දොරටුවෙන් ඇතුල් වුණා D2 කියන දොරටුවෙන් පිට වුණා. D2 කියන දොරටුවෙන් ඇතුල් වුණා D4 දොරටුවෙන් පිට වුණා. එහෙමනම් මෙන්න මේ මම වෙන් කරපු නැති අනිත් ටික මම මෙහෙම වෙන් කර ගන්නම්කෝ. මේ ටික වෙන් කරන්නම් මම. මේ බලන්න. මෙන්න මෙතන. මෙන්න මේ. හරි. ඔන්න ඔය වෙන් කරගත්ත ලක්ෂ වලින් තමයි ඔය කියන සිද්ධිය නිරූපණය කරන්නේ. එවනම් ඔය ලක්ෂයක් ලැබීමේ සම්භාවිතාව මෙම ලක්ෂ ටිකෙන් කීයද? ඒක තමයි උත්තරේ වෙන්නේ. දැන් ඔයාලා බලන්න දැන් මෙතන ඔක්කොම ලක්ෂ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි නේ. 4යි මේ පැත්තට 4යි 4 වරක් 4 16යි. ඊට පස්සේ මෙතන 16න් මෙතන කීයක් තියෙනවද? 6යි. මෙතන 1 2 3 4 5 6යි. 16න් 6 12යි. 16න් 12යි. 16න් 12 කියන එක අපිට ඕන සරල කරන්න පුළුවන් 4ෙන් බෙදලා 12 4ෙන් බෙදුවම 3යි 16 4ෙන් බෙදුවම 4යි. එhmenan ඇතුල් වෙන දොරටුවෙන්
හැර වෙනත් දොරටුවකින් පිට යෑමේ සම්භාවිතාව වෙනවා 4න් 3යි කියලා. දැන් අපි සම්භාවිතාවේ දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන පොඩ්ඩක් ඔයාලගේ ටියුට් එක දිහා බලා ගන්න. බෑගයක් තුල එකම තරමේ වැනිලා රස ඇති කිරි පැකට් 3ක්ද චොක්ලට් රස ඇති කිරි පැකට් 2ක්ද ඇත. වැනිලා රස 3යි චොක්ලට් රස 2යි. කමලා අහඹු ලෙස කිරි පැකැට්ටුවක් ඉවතට ගැනීමෙන් පසු විමලාද අහඹු ලෙස කිරි පැකැට්ටුවක් ඉවතට ගනී. ඔන්න මොකද කරන්නේ? කමලා ගන්නෝ කිරි පැකැට් එක. හරිද? ඊට පස්සේ විමලත් ගන්නෝ කිරි පැකැට් එක. හරිනේ? හරි. පළවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. ඉහත පරීක්ෂණයේ නියදි අවකාශය දී ඇති කොටු දැලේ කතිර ලකුණ යොදා නිරූපණය කරන්න. වැනිලා රස ටොෆි 3 V1 V2 V3 මගින් චොක්ලට් රස ඇති ටොෆි 3 ටොෆි 2 C1 C2 මගින් දැක්වේ. හරි. දැන් අපි මේ කොටු දැලේ මේ නියදි අවකාශය කතිර ලකුණු මගින් නිරූපණය කරන්න හදන්නේ. දැන් ඔන්න කමලා දැන් මේ මල්ලේ මොනවද තියෙන්නේ? වැනිලා රස කිරි පැකට් 3යි චොක්ලට් රස කිරි පැකට් 2යි. දැන් මෙන්න මේ අක්ෂ දෙකක් අපි ගත්තා මේ පරීක්ෂණ දෙකට. පරීක්ෂණ දෙක කමලා කිරි පැකට්ටුවක් ගැනීම විමලා කිරි පැකට්ටුවක් ගැනීම තමයි පරීක්ෂණ දෙක. ඒතර දැන් මේ මෙන්න මේ අක්ෂය මත අපි ලකුණු කරන්නේ කමලා කිරි පැකට්ටුවක් ගැනීමේ සසම්භාවී පරීක්ෂණේ නියදි අවකාශය. කමලට ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල. අන්න බලන්න V1 කියන එක ලැබෙන්න පුළුවන්, V2 කියන එක ලැබෙන්න පුළුවන්, V3 කියන එක ලැබෙන්න පුළුවන්, C1 C2 ලැබෙන්න පුළුවන්. අනේක තමයි කමලා කිරි පැකට්ටුවක් ලබා ගැනීමේ නියදි අවකාශය මේක මාක් කළා. ඊට පස්සේ මේ සිරස්සක්ෂය අපි දීලා තියෙන්නේ විමලා ලබා ගන්නා කිරි පැකට්ටුව දැක්වීමට ඇඳි නියදි අවකාශය. V2 V1 V2 V3 C1 C2. හරිද? විමලා කිරි පැකට්ටුවක් ලබා ගැනීමේ සසම්භාවී පරීක්ෂණේ නියදි අවකාශය තමයි මේකේ ලකුණු කරලා තියෙන්නේ. එහෙමනම් දැන් මේක මෙහෙම සඳහන් කරන පැහැදිලිවම ඉස්සෙල්ලා කමලා කිරි පැකට් එකක් ගන්නවා. කමලා කිරි පැකට් එකක් ගත්තට පස්සේ ඇවිල්ලා විමලා කිරි පැකට් එකක් ගන්න. එවනම් කොහොමද අපි මේ නියදි අවකාශය නිරූපණය කරන්නේ? හරි. මම මේ ඔක්කොම ලක්ෂ ටික ලකුණු කරනවා. හැබැයි මෙතන ගැලපෙන්නේ නැති ටිකක් එනවා. මම ඒක පස්සේ ඔයාලට පැහැදිලි කරමින් අනවශ්‍ය ලක්ෂ ටික අයින් මකලා දමන්නම්. හොඳයි. හරි. මෙන්න මේක තමයි ලක්ෂ ප්‍රස්ථාරය. හරි. දැන් මෙන්න බලන්නකෝ මේ අපි අනවශ්‍ය මේ ගැටලුවට ප්‍රශ්නෙට අදාළ නොවන ලක්ෂ අපි මාක් කරලා තියෙනවා. මම ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් ඔයාලා කියන්න බලන්න මෙන්න මේ ලක්ෂෙන් කියන සිද්ධිය මොකද්ද? මේ මොකද්ද මේ ප්‍රතිඵලය? කමලා V1 කියන කිරි පැකට් එක ලබා ගැනීම විමලත් V1 කියන කිරි පැකට් එකම ලබා ගැනීම. දැන් කමලා කිරි පැකට් එකක් ගත්තට පස්සේ ඒක නැවත ඒ මල්ලට දමන්නේ නැහනේ. ඔන්න මල්ලට දමනව නම් විමලටත් V1 කියනම කිරි පැකට් එක ලැබෙන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ කමලා V1 අරගත්තා විමලටත් V1 ගත්තා. එහෙම වෙන්න බෑනේ. කමලා කිරි පැකට් එක අරගෙන ඊට පස්සේ විමල ගන්න. ඒතර කමලා ගත් එක නැවත විමලට හම්බෙන්න බෑ. ඒක නිසා මේ ලක්ෂය මෙතන තියෙන්න බෑ. දැන් මේ මොකද්ද මේ ලක්ෂයෙන් කියන්නේ? කමලා V2 කියන කිරි පැකට් එක ලබා ගැනීම විමලද එම කිරි පැකට් එකම ලබා ගැනීමනේ මේ ලක්ෂයෙන් කියන්නේ. එහෙම ගන්න බෑ. එහෙම ලැබෙන්න විදියක් නැහැ. මේක ඒත් එහෙමයි. මේක ඒත් එහෙමයි. මේක ඒත් එහෙමයි. අන්න බලන්න. මේ අනිත් ඒවා ලැබෙන්න පුළුවන්. දැන් මේ ලක්ෂයෙන් කියන සිද්ධිය මොකද්ද? කමලා V3 කියන
කිරි පැකට් එක ලබා ගැනීම විමල V1 කියන එක. එහෙම ලැබෙන්න පුළුවන් නේ. දැන් වැනිලා රස වුණාට කිරි පැකට් දෙකක්නේ. කමලා ගන්න V3 කියන කිරි පැකට් එක. විමලා අරගන්නේ V1 කියන කිරි පැකට් එක. එහෙම ලැබෙන්න පුළුවන්. අර මෙන්න මේ මැද ටික තමයි මේකේ අයින් වෙන්නේ. මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදියට ගන්න වෙන්නේ. හරිද? දැන් ඊළඟට ඒකේ දෙවෙනි කොටස බලන්න. ඔය පළවෙනි කොටස තමයි ඒ. දෙවෙනි කොටස අහනවා දෙදෙනාම වැනිලා රස ඇති කිරි පැකට් එකක් ඉවතට ගැනීමට සිද්ධිය කොටු දැලෙහි වට කර එහි සම්භාවිතාව. දෙදෙනාම වැනිලා රස කිරි පැකට් එකක් ලැබීමට අදාළ සිද්ධි වලට අදාළ ලක්ෂ වෙන් කරලා දක්වන්නලු. මෙන්න මේ ටික පොඩ්ඩක් බලන්න. මේ ටික බලන්න. කමලා V2 V වර්ග එකක් විමලත් එහෙමයි. කමලත් වැනිලා රස එකක් විමලත් එහෙමයි. කමලත් වැනිලා රස එකක් විමලත් එහෙමයි. එමනම් මෙන්න මෙතන තුනක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තුන බලන්න. මේ තුන බලන්න. හොඳට බලා ගන්න. මෙන්න කමල වැනිලා රස එකක් විමලත් එහෙමයි. කමලත් වැනිලා රස විමලත් වැනිලා රස. කමලත් වැනිලා රස නිමලත් විමලත් වැනිලා රස. දැන් මේක කමලා වැනිලා රස එකක් V2 විමලා ගන්න C1 චොක්ලට් රස එකක් නේද? එහෙමනම් බලන්න දැන් මෙතන දෙදෙනාම වැනිලා රස කිරි පැකට් එකක් තෝරා ගැනීමට අදාළ සිද්ධි වලට අදාළ ලක්ෂ තමයි අපි මේ ලකුණු කරලා තියෙන්නේ. බලන්න දැන් ඒක වෙන් කරලා අරගෙන එහි සම්භාවිතාව ලියන්න කියලාත් කියනවනේ. දැන් ඔයාලා බලන්න දැන් මෙතන ඔක්කොම ලක්ෂ කීයක් තියෙනවද? 5 වරක් 5 25යි 25න් 5ක් අපි අයින් කරානේ 20ක් තියෙනවනේ. ඔක්කොම 20ක් තියෙනවා. ඔක්කොම 20ක් තියෙනවා. ඒ 20න් දෙදෙනාම වැනිලා රස කිරි පැකට් ලබා ගැනීමේ සිද්ධියට අදාළ ලක්ෂ 1යි 2යි 3යි 4යි 5යි 6යි නේද? එhmenan 20න් 6යි 20න් 6යි. අපිට මේක දෙකෙන් බෙදලා සරල කරන්න පුළුවන්. 6 දෙකෙන් බෙදුවම 3යි 10 20 දෙකෙන් බෙදුවම 10යි. ඒතර 10න් 3යි කියලා සරල කරන්න පුළුවන්. එhmenan 10න් 3යි මේ ප්‍රශ්නෙට උත්තරේ. හරි ඒකේ B කොටස බලන්න. B කොටස ඒ ප්‍රශ්න ඒකේ ඒ කොටසට සම්බන්ධයක් නැහැ. රුක් සටහනක් සම්බන්ධ ගැටලුවක්. දැන් ඔයාලා ටියුට් එකේ කියව ගන්න. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගී වන ප්‍රථම තරගය ජය ගැනීමේ සම්භාවිතාව 5න් 3කි. ඔවුන් ප්‍රථම තරගය ජයගත හොත් දෙවන තරගය ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7කි. ප්‍රථම තරගය පරාජය වුවහොත් දෙවන තරගය ජය ගැනීමේ සම්භාවිතාව 2න් 1කි. මෙම තොරතුරු නිරූපණය කිරීමට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ අදාළ සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. දැන් බලන්න මේ ප්‍රථම තරගය නේ මෙන්න ප්‍රථම තරගය. ප්‍රථම තරගයෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොකද්ද? ප්‍රථම තරගයෙන් ජය ලැබෙන්න පුළුවන් පරාජය ලැබෙන්න පුළුවන්. ජය සහ පරාජය. දැන් මේ ගැටලුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා පළමු තරගයෙන් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 5න් 3යි කියලා. එhmenan ප්‍රථම තරගයේ ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 5න් 3යි. ජය ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. එhmenan එය පරාජය වීමේ සම්භාවිතාව කීයද? එය පරාජය වීමේ සම්භාවිතාව 5න් 2යි. ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 5න් 3යි. පරාජය වීමේ සම්භාවිතාව 5න් 2යි. මෙන්න දෙවන තරගය නේ? හරිද? දැන් දෙවන තරගයේ රුක් සටහන මෙන්න මෙතනින් දීර්ඝ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රථම තරගය ජය ලැබිලා දෙවන තරගෙන් ලැබෙන ප්‍රතිඵල පෙන්වීමට තමයි මෙතනින් රුක් සටහන දීර්ඝ කරන්නේ. දැන් පළවෙනි තරගයේ රිසල්ට්ස් එක මෙතනින් ඇවිල්ලා. ඒ ජයග්‍රහණය. එhmenan දෙවන තරගයේ මේ රිසල්ට්ස් එක ප්‍රතිඵල පෙන්වීමට තමයි මේ රුක් සටහන දීර්ඝ කරන්නේ. දෙවන තරගය ජය ලැබෙන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන්. හරි. එතකොට මේ සිද්ධිය මොකද්ද? පළමු තරගය ජයගෙන දෙවන තරගයේ ජය ලැබීම. නේ? මේක
පළමු තරඟයේ ජය අරගෙන දෙවන තරඟය පරාජය වීම. පළමු තරඟයේ ජය අරගෙන දෙවන තරඟය පරාජය වීම. දැන් මෙන්න මේකේ හොඳටම ඔයාලා කියවන්න මේ ගැටලුව මේක මෙහෙම කියනවා ප්‍රථම තරඟය ජයගත හොත් දෙවන තරඟය ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7යි. ඒ කියන්නේ ප්‍රථම තරඟයේ ජයග්‍රහණයෙන් පස්සේ දෙවන තරඟය ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7යි. දැන් ප්‍රථම තරඟයේ ජයග්‍රහණය කරලා දෙවන තරඟයේ ජයග්‍රහණය කිරීම කියන්නේ මේකනේ නේ. මේ අත්තනේ. එයාගේ සම්භාවිතාව 10න් 7යි. එhmenan ප්‍රථම තරඟයේ ජයග්‍රහණයෙන් දෙවන තරඟයේ පරාජය වීමේ සම්භාවිතාව 10න් 3යි. හරිද? දැන් මෙතන දැන් ප්‍රථම තරඟෙන් පරාජය වෙලා තියෙන්නේ නේද? ඒතර දෙවන තරඟෙන් ලැබෙන ප්‍රතිඵල තමයි මේ රුක් සරහනේ දීර්ඝ කරන්නේ. දෙවන තරඟෙන් මොකද ලැබෙන්න පුළුවන්? ජය ලැබෙන්න පුළුවන්, පරාජය ලැබෙන්න පුළුවන්. ජය ලැබෙන්න පුළුවන්, පරාජය ලැබෙන්න පුළුවන්. දැන් මේකේ මෙන්න මෙහෙම කියනවානේ. මේක මෙහෙම කියනවා. දෙවන තරඟය දැන් ප්‍රථම තරඟය පරාජය වුවහොත් දෙවන තරඟයේ ජය ගැනීමේ සම්භාවිතාව 2න් 1යි. ප්‍රථම තරඟය පරාජය වෙලා දෙවන තරඟයේ ප්‍රතිඵල පෙන්වන්නේ මෙන්න මෙතනින්නේ නේද? එහෙමනම් ප්‍රථම තරඟය පරාද වෙලා දෙවන තරඟයේ ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 2න් 1යි. එය පරාජය වීමේ සම්භාවිතාවත් 2න් 1යි. නම් මෙතන මොකද්ද මේ තියෙන්නේ? පළමු තරඟය පරාද වෙලා දෙවන තරඟයේ ජය ලැබීම. මෙතන පළමු තරඟය පරාජය, දෙවන තරඟයේ පරාජය. හරිද? මෙන්න මේක තමයි රුක් සටහන. දැන් මේ ඔයාලට දැන් මෙතනින් මේ ඛණ්ඩාංක වලින් කියන්න පුළුවන් මේකේ ලැබෙන සියලු ප්‍රතිඵල. පළමු තරඟයේ ජය ලැබීම, දෙවන තරඟයේ ජය ලැබීම. පළමු තරඟයේ ජය, දෙවන තරඟයේ පරාජය. ජය පරාජය. පළමු තරඟයේ පරාජය, දෙවන තරඟයේ ජය. පරාජය ජය. පළමු තරඟෙත් පරාජය, දෙවන තරඟෙත් පරාජය. පරාජය පරාජය. ඊළඟට මේකේ දෙවෙනි කොටස අහනවා ඛණ්ඩායම අඩුතරමින් එක් තරඟයක්වත් ජය ගැනීමේ සම්භාවිතාව. හරිද? මේක මම ක්‍රම දෙකකට උත්තරේ ගන්න කියලා දෙන්නම්කෝ. එක් තරඟයක්වත් ජය ගැනීම කියලා කියන්නේ එකක් හරි ජය ගැනීම කියන එක. එකක් පමණක් ජය ගැනීම සහ දෙකම ජය ගැනීම. එකක්වත් ජයග්‍රහණය කිරීම. එhmenan මෙන්න මේ එහෙම සිද්ධියක්. ඒ කියන්නේ දෙකම ජය ගන්න අවස්ථාව. මේකත් එහෙම සිද්ධියක්. ඊට අදාළ සිද්ධියක්. පළමු තරඟයේ ජයගෙන දෙවන තරඟයේ පරාජය වෙනවා. ඒතර එකක් පමණක් ජය ගන්න අවස්ථාවක්. මෙන්න තව අවස්ථාවක්. පළමු තරඟයේ පරාජය වෙලා දෙවන තරඟයේ ජය ගන්නවා. දෙවන තරඟයේ විතරක් ජය ගන්න අවස්ථාවක්. ඒතර මෙන්න මේ අවස්ථා තුනම මේ ගැටලුවට අදාළ පිළිතුරට ගන්න වෙනවා. එකක්වත් ජයග්‍රහණය කිරීම. එකක්වත් කිව්වොත් එකක් විතරක් ජයග්‍රහණය කරන සහ දෙකම ජයග්‍රහණය කිරීම කියන එක ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපිට පුළුවන් මෙන්න මේ සම්භාවිතාවන් හොයන්න. දැන් බලන්න මෙන්න මෙතන. දැන් මෙන්න මේ සිද්ධියේ සම්භාවිතාව හොයන්න මොකද්ද කරන්නේ නේ? 10න් 3 ගුණ කරන්න ඕන 10න් 7ෙන් නේද? මේක ගුණ කරාම එන්නේ තරඟ දෙකම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව. ඊට පස්සේ මෙන්න මෙයාගේ සම්භාවිතාව හොයන්න. 5න් 3 ගුණ කරන්න ඕන 10න් 3ෙන් නේ. 5න් 3 ගුණ කරන්න ඕන 10න් 3ෙන්. 5න් 3 ගුණ කරන්න ඕන 10න් 3ෙන්. ඊට පස්සේ මේ අවස්ථාවෙන්නේ 5න් 2 ගුණ කරන්න ඕන 2න් 1. බලන්න. 5න් 2 ගුණ කිරීම 2න් 1. හරි මේ ටික බලන්න. 5 වරක් 10 50යි. 3 වරක් 7 21යි. 5 වරක් 10 50යි. 3 වරක් 3 9යි. මෙතන 5 වරක් 2 10යි. 1 වරක් 2 2යි. නේ? එහෙමනේ. 50න් 21 50න් 9. දැන් මෙතන 50 කරගෙන තමයි සුළු කරන්න වෙන්නේ නේ. නේද? එතන 50 කරගෙන සුළු කරන්න වෙන්නේ. එතකොට මෙයා එනවා නේද? 50න් 10 නේ. මෙයා එනවා 50න් 10 කියලා. හරිය සමාන වෙන්න ඕනේ.
50න් 10 කියලා එනවා. 50න් 10. එවනම් දැන් මේ ටික සුළු කරාම එනව කොහොමද? 50න් මේ ටික සුළු කරාම එනව 50න් 21යි 9යි 30යි 40යි නේ. 50න් 40යි. 50න් 40 සරල කරන්න පුළුවන් 5න් 4යි කියලා. එහෙමනම් එක් තරංගයක්වත් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 5න් 4යි කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. හරි. මේක තව ක්‍රමයකට හදන්න පුළුවන්. දැන් එක් තරංගයක්වත් ජයග්‍රහණය කිරීම කියන සිද්ධියේ අනුපූරක සිද්ධිය මොකද්ද? එක් තරංගයක්වත් ජයග්‍රහණය නොකිරීම. ඒ කියන්නේ මොකද්ද? තරංග දෙකම පරාජය වීම. එහෙමනම් බලන්න දැන් ඔය අපෙන් සම්භාවිතාව අහන සිද්ධිය තියෙනවනේ. එක් තරංගයක්වත් ජයග්‍රහණය කිරීම කියන එක. එයාගේ අනුපූරක සිද්ධිය තමයි මම මෙන්න මේ කියන සිද්ධිය. ඒ කියන්නේ තරංග දෙකම පරාජයටපත් වීම කියන එක. ඔයාලා දන්නවද දැන් සිද්ධියක් සහ එහි අනුපූරක සිද්ධියේ සම්භාවිතාවන්ගේ එකතුව එකයි කියලා නේ? යම් සිද්ධියක සහ එහි අනුපූරක සිද්ධියේ සම්භාවිතාව එකතු කරාම එකයි එන්නේ කියලා ඔයාලා දන්නවනේ. එහෙමනම් ඔයාලා තේරුම් ගන්න එක් තරංගයක්වත් ජයග්‍රහණය කිරීමේ හා තරංග දෙකම පරාජය වීමේ සම්භාවිතාව එකයි. දැන් අපිට ඕනේ එක් තරංගයක්වත් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව හොයන්න. එහෙමනම් ඔයාලට පැහැදිලිනේ. එකෙන් අඩු කරා නම් තරංග දෙකම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව එකක්වත් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වෙනවා. ඒතර මෙයාගේ සම්භාවිතාව ගන්න මොකද්ද කරන්නේ? එයාගේ සම්භාවිතාව ගන්න 5න් 2යි 2න් 1යි ಗುಣ කරන්න ඕන. 2ට 2 එකයි 2ට 2 එකයි. එක අඩු කිරීම 5න් පස්වරක් එක 5 එක්වරක් එක එකයි. එක කියලා කියන්නේ මේ හරිද? එක කියලා කියන්නේ මේ දෙකේම සම්භාවිතාවන්ගේ එකතුව. එකක්වත් ජයග්‍රහණය කිරීම හා දෙකම පරාජය වීම කියන දෙකේම සම්භාවිතාවන්ගේ එකතුව තමයි එක කියන්නේ. එයාගෙන් අඩු කරාම දෙකම පරාජය වීමේ සම්භාවිතාව එන්නේ යන්න එකක්වත් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව. එකේ කියන්නේ 5න් පංගු නිසා 5න් 5යි කියන්න පුළුවන්. 5න් 5න් අපිට 5න් එකක් අඩු කරන්න පුළුවන්. 5න් එකක් අඩු කරාම 4යි. අන්න බලන්න ඒ විදියටත් අපිට ඉතාමත් පහසු අන්දමින් පිළිතුරු ලබා ගන්න පුළුවන්. පිළිතුර 5න් 4යි. දැන් රුක් සටහන් සම්බන්ධව මම ඊළඟට ඔබට ලබා දෙන ගැටලුව. ඔන්න බෑගයක රත්රන් මුදු 5ක් සහ රිදී මුදු 4ක් ඇත. නිමල්ට මින් රත්රන් මුදුවක් පැළඳ ගැනීමට අවශ්‍ය වෙනවා. රත්රන් මුදුවක් අරගෙන මව් ගෙදර යන්න ඕන වෙනවයි කියලා අපි හිතමුකෝ. නේද ජනි? හරිද? ඊට පස්සේ අහඹු ලෙස මුදුවක් ඉවතට ගන්නවා. එතකොට ඒ මුදුව රිදී රත්රන් වුණොත් ඒක පැළඳගෙන මව් ගෙදර යනවා. ඒක රිදී වුණොත් ඒ බෑගයෙන් රිදී මුල්ල මේ මුද්ද ඉවත් කරලා නැවතත් මුදුවක් ගන්නවා. ඒ රත්රන් මුදුවක් ගන්න ඕනනේ. අන්න නැවත රත්රන් මුදුවක් වුණොත් ඒක දාගෙන යනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා මේකේ සිද්ධි දැක්වීමට රුක් සටහනක් අඳින්න කියලා. දැන් රත්රන් මුදු 5යි රිදී මුදු 4යි. හරිද? රන් මුදු 5යි රිදී 4යි. රන් මුදු 5යි රිදී 4යි. රත්රන් මුදු 5යි රිදී මුදු 4යි. දැන් අපි පළමු ගැනීමට රුක් සටහන අඳිමු. මෙන්න පළමු ගැනීම. හරි ලැබෙන්න පුළුවන් රන් මුදුවක් ලැබෙන්න පුළුවන් රිදී මුදුවක් ලැබෙන්න පුළුවන්. ඔක්කොම මුදු 5යි. ඔක්කොම මුදු 9යි. රන් 5යි රිදී 4යි 5 4යි 9යි. 9න් 5යි රත්රම් නේද? එhmenan රිදී 9න් 4යි. හරිද? මෙන්න දෙවන ගැනීම. දෙවන ගැනීම. දැන් මෙතනින් රුක් සටහන දීර්ඝ කරනවා නම් ඒකේ අර්ථය මොකද්ද? පළමුව ගන්නා මුදුව රන් මුදුවක් වෙලා දෙවනි ගැනීමේදී ලැබෙන
ප්‍රතිඵල පෙන්වීමටනේ මේ රුක් සටහන අඳින්නේ. දැන් රුක් සටහන මෙතනින් දීර්ඝ කරන්න ඕන. පළමුව ගන්නා මුදුව රන් මුදුවක් වෙලා. දැන් මේකේ පැහැදිලිවම කියන දැන් පළමුව ගන්න මුදුව රන් මුදුවක් වුණොත් ඒක පැලඳගෙන ගමන යනවා කියලා. මොකද නිමල්ට ඕන රත්රන් මුදුවක් ගන්නනේ. අන්න එහෙමනම් ඔයාලා කල්පනා කරලා බලන්න පළමුව ගන්න මුදුව රන් මුදුවක් වුණොත් දෙවන ගැනීමක් කරන්නේ නැහැ. ඒක නිසා රුක් සටහන මෙතනින් දීර්ඝ වෙන්නේ නැහැ. හරිද? අන පළමු ගන්න මුදුව රිදී මුදුවක් වෙනවා. දැන් මේ අවස්ථාව පළමුව ගන්න මුදුව රිදී මුදුවක් වීමනේ. අන්න දෙවන ගැනීමක් කරන්න වෙනවා. අන්න බලන්න දෙවන ගැනීම කරන්න වෙන්නේ මේ මල්ලෙන් නෙමෙයි. දෙවන ගැනීම කරන්න වෙන්නේ මේ මල්ලෙන් නෙවෙයි. මේක කියනවා පළමු ගැනීමේදී ලැබෙන මුදුව රිදී මුදුවක් වුණොත් ඒ රිදී මුදුව බෑගෙන් අයින් කළා තමයි දෙවන ගැනීම කරන්නේ. හරිය? දැන් රිදී මුදු 4ක් තියෙනවනේ. දැන් ඔන්න එකක් ඇවිල්ලා තියෙන එකක් අපි අරගත්තා. එහෙමනම් ඒක පැත්තකින් තියුවම බෑගේ රිදී මුදු 3යි තියෙන්නේ. හරිය? පළමුව ගන්න මුදුව රිදී මුදුවක් වුණොත් ඒක බෑගෙන් ඉවත් කළා තමයි දෙවන ගැනීම කරන්නේ. මෙන්න මේ බෑගෙන් තමයි දෙවන ගැනීම කරන්නේ. නේ? ඒතර රන් මුදු 5යි රිදී මුදු 3යි. නේද? පළමු ගන්න මුදුව රිදී මුදුවක් වුණොත් ඒක බෑගෙන් අයින් කළා තමයි දෙවන ගැනීම කරන්නේ. ඒතර රිදී මුදු 4ක් තිබුණා. දැන් මෙතනින් එකක් ඇවිල්ලානේ පළමු ගැනීමේදී. ඒක අයින් කරලා ගන්න. එහෙනම් මෙන්න මේ බෑගෙන් තමයි දෙවන ගැනීම කරන්නේ. රන් මුදු 5යි රිදී මුදු 3යි. එතනිනුත් ලැබෙන්න පුළුවන් රන් මුදුවක් ලැබෙන්න පුළුවන් රිදී මුදුවක් ලැබෙන්න පුළුවන්. එතකොට දැන් මේ අවස්ථාවේ ඔයාලා කල්පනා කරලා බලන්න මෙතන මුදු 5යි තියෙන්නේ. නේ? අන්න බලන්න 5න් මුදු 5යි නෙමෙයි 8යි. මුදු 8යි තියෙන්නේ. 8න් 5යි රන් නේද? 8න් 5යි රන්. රන් මුදුවක් ලැබීම 8න් 5යි. එහෙමනම් රිදී මුදුවක් ලැබීම 8න් 3යි. නේ? රත්රම් මුදුවක් ලැබීම 8න් 5යි. රිදී මුදුවක් ලැබීම 8න් 3යි. හරිද? එහෙමනම් කියන්න බලන්න දැන් අවස්ථා දැන් හරිද? ඕක තමයි රුක් සටහන. හරිද? ඕක තමයි රුක් සටහන. මේකේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි බලන්න රුක් සටහන දිහා බලන්න. අවස්ථා දෙකේදීම රිදී මුදුවක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම රිදී මුදුවක් ලැබීමේ සම්භාවිතාව. මෙන්න මේ අවස්ථාව නේද? අවස්ථා දෙකේම රිදී මුදුවක් ලැබීම කියන්නේ මෙන්න මේ අවස්ථාව. මේ සිද්ධිය. එhmenan මේ සිද්ධියේ සම්භාවිතාව තමයි අහන්නේ. 9න් 5යි 8න් 3යි ගුණ කරන්න ඕන. නේද? 9න් 4යි. sorry 9න් 4යි 8න් 3යි ගුණ කරන්න ඕන නේ. 9න් 4යි 8න් 3යි ගුණ කරන්න ඕන. දැන් මේක අපිට උඩ යට සුළු කරන්න පුළුවන්. 4ට 4 1 8 4 2යි 3යි 9යි සුළු වෙනවා 3ට 3 1යි 9ට 3 3යි 3 වරක් 2 6යි 1 වරක් 1 1යි 6න් 1යි. හරිද රුචිරා? මොකෝ නිදි කිරා වැටෙන්නේ? හරි. සම්භාවිතාව අවසාන ගැටලුව. මෙන්න ලක්ෂ ප්‍රස්ථාර ගැටලුවක් බලා ගන්න ඔයාලගේ ටියුට් එක. 11 වන ශ්‍රේණියේ සිසුන්ට තම ගණිත ව්‍යාපෘති වාර්තාව ඊළඟ සතියේ දින 5 තුල බාර දීමට නියම කර ඇත. මෙහි දී ඇති ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ නිමල් සහ කුමාර් තම වාර්තා බාර දිය හැකි විවිධ ආකාර ඇතුළත් නියදී අවකාශයන්ය. දැන් නිමල් තම වාර්තාව බාර දීමට හැකියීමේ දින තමයි මේ තියෙන්නේ. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. ඒතර කුමාර්ට වාර්තාව බාර දීමට හැකියීමේ දින තමයි මේ තියෙන්නේ. එම පරීක්ෂණයක් විදිහට ගත්තොත් එයාගේ නියදී අවකාශය. ඊට පස්සේ